සුබෝදෑසනක් පෙරවල් සරණයි. ඔබ අහලා තියෙනවද මෙන්න මේ ගීතය? වහින්නට හැකි නම් දිවිනිවි වියලිකම්දී ඔබට එළින් කියන ගීතය. මේ ගීතය රචනා කරන්නේ මේ මහාචාර්ය සුන්දරියත් මහත්මයා. ගයන්නේ නන්දා මාලදී මහත්මිය. මේ ගීතයේ පදනම් වෙන්නේ බෝධිචර්යාවතාරය කියන මහායාන කෘතිය. ඔබ දන්නවා මහායාන දර්ශනය බෝධිචිත්ත සංකල්පය එමත් නැත්නම් බෝසත්වරයෙක් වගේ සිතන එක ගැන මහත් උත්කර්ෂයෙන් කතා කරන මහායාන දර්ශනය තුළ අපිට දකින්න ලැබෙන තත්ත්වයක්. ඉතින් මේ ගීතය අපිට මේ වෙලාවේ කතා කරන්න වස්තු විෂයක් බවට පත් වෙන්නේ අපි හැමෝටම බෝසත් කෙනෙක් වෙන්න පුළුවන්ද කියන කාරණාව. අපිට මේ ඇතිවෙච්ච වික්වා සුවිකුණාටුව ඇතුලේ එහෙමත් නැත්නම් මේ මහා ව්‍යසනය ඇතුලේ ඒ ගැන කතා කරන්න සුදුසුයි කියලා අපි කල්පනා කරා. බෞද්ධ දර්ශනයේ තියෙන ඉගැන්වීම් අතර ප්‍රධාන ඉගැන්වීමක් තමයි පින සහ කුසලය කියලා කියන්නේ. පින කියන දේ කරලා අපි යමක් බලාපොරොත්තු වෙනවා. ඒක ආයශය, වර්ණය, සතේ බලය, ප්‍රඥාව කියලා අපිට වර්ග කරන්න පුළුවන්. ඒවට කියනවා ආනිසංස කියලා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියන්නේ පින්කම් කරලා මහත්ඵල මහා ආනිසංස බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට දැන් අපි පින්කමක් කරලා මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය දෙයක්. උට ආනිසංසත් මාර්ගඵල නිවන් අවබෝධය අපි පින්කමක් කරලා බලාපොරොත්තු වෙනවා. හැබැයි අපේ ශාසනික ව්‍යවහාරය අතර තව දෙයක් තියෙන කුසලයේ කියලා. ඇත්තටම කුසලයේ කියන එකෙන් අපි යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක බෝසත් සිටුවිලි. බෝසතාණන් වහන්සේ නමක් එතරම්ට එන්න විශාල කැපකිරීමක් වැඩෙනවා. අපි අපේ බෝසතාණන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරම් පිරුවා කියලා කතා කරන්නේ මෙන්න මේ කියන කාරණාවද. අර මුලින් සඳහන් කරපු ගීතයේ තියෙන්නේ මේ කුසල් සිටුවිලි. එහෙමත් නැත්නම් බෝධිචර්යාවතාරයේ ගැන්වෙන බෝධිචිත්ත සංකල්පය. කිසිවක් අපේක්ෂා නොකර මිනිස්සුන්ගේ සිතට සිනහවක් ගෙනෙන්නට, මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක් ගෙනෙන්නට, සතුටක් ගෙනෙන්නට කැප වෙන චරිත ගැන. ඉතින් අපිට පින සහ කුසලය කියන දෙකම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වැදගත්ම කාරණේ තමයි පින කරලා පින මොහොරා වැඩෙනවා තමයි අපිට කුසල් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එකපාර කිසි කෙනෙකුට කුසල් කරන්න බෑ. සපු කැකුලක් වගේ පින මෝරා වැඩුණාම තමයි කුසල් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි මේ දේශනය ඇතුළේ දැක්කා මිනිස්සු පින් කරනවා වගේම කුසල් කරනවා. ඔබ මේ දේශනය ඇතුළේ මහා ජනතාවගේ සිනහව නැවෙන්නේ. මහා ජනතාවගේ හදවතට බලාපොරොත්තු අරගෙන ඉන්න කරේ කුසල්ද පින්ද. ඒ මොනා කරත් ඒ දුසම ඉතාම වැදගත්. හැබැයි ඒක කම්පා වී යුතු නෑ. මට කුසල් කරන්න බැරි වුණා කියලා. කුසලයේ කරන්න පුළුවන් වෙන්නේ පින මොහොරා වැඩුණාම. ඉතින් මේ ව්‍යසනයේදී ඔබ සිද්ධ කරේ පින්ද කුසල්. ඒ ගැන අපිට කියන්න. පෙරවන් සරණයි.